Hi my dear children, from this video let's discuss 20th MCQ of 2019 A-level chemistry paper. අපි මේ වීඩියෝ එකකින් 2019 අවුරුද්දේ A-level chemistry paper එක අහපු 20 වෙනි MCQ එක සාකච්ඡා කරමු. බලන්න ඒකේ අපිට organic වලින් දීලා තියෙන්නේ an organic compound X decolorizes bromine water. අන්න decolorizes bromine water. ඔන්න තියනවලු X කියලා organic compound එකක් මෙයාට දානවලු මොනවද bromine water Br2H2O. එතකොට එන product එක මොනවද වෙලා තියෙන්නේ that decolorizes, right, that decolorizes water. ඒ කියන්නේ එතන turbidity එකක් එහෙමත් නැත්නම් precipitate එකක් එතන හැදිලා තියෙන්න ඕනේ. හරිද? ඒකනේ decolorize වෙනවා කියන්නේ වතුරේ පාට වෙනස් වෙනවා. like turbid වගේ condition එකක් තමයි එතන තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න Br2H2O දැමම water decolorize වෙන්න නම් අනිවාර්යෙන්ම මෙයාගේ එක්ක double bond එකක් එහෙමත් නැත්නම් triple bond එකක් තියෙන්නම ඕනේ. හරිද? එහෙම නැතුව නිකන් alkane එකකට Br2H2O දැම්ම කියලා මේ දීලා තියෙන observation එක අපිට observe කරන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපිට දීලා තියෙන compounds වලින් right අපිට answers දීලා තියෙනවා 1 2 3 4 and 5. මේ fifth එක අපිට අයින් කරන්න පුළුවන්. මොකද fifth එකට ඔය කියන විදිහට bromine water දැම්ම කියලා එයා decolorize කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි කියමු X does not give a precipitate with ammoniacal CuCl copper 1 chloride. අන්න හොඳට මතක තියාගන්න ammoniacal CuCl with ammonia. මෙන්න මෙයාව රීජන්ට් එකක් විදියට දැම්මම ප්‍රෙසිපිටේට් එකක් හදන්න නම් මතක තියාගන්න මෙන්න මේ වගේ ඇල්කයින් එකක් right මේ පැත්තේ මම R කියලා ගත්තොත් මේ R කියන්නේ මේක මේ පැත්තෙන් CH3CH2 group එකක් තියෙන්න පුළුවන් හරි එතන ඊට වඩා වැඩි නම්බර් එකක් තියෙන්න පුළුවන් කාබන් ඇටම්ස් මේ R chain එක ඇතුලේ මෙන්න මෙහෙම කෙනෙක් විතරයි මෙන්න මෙයාගෙන් ප්‍රෙසිපිටේට් කරන්න පුළුවන් හරි මේ වගේ ටර්මිනල් හයිඩ්‍රජන් කෙනෙක් මෙයා ඇසිඩික් right. It shows acidic properties. මේ hydrogen atom එක. Right? එතකොට මේ hydrogen ව replace කරලා මෙතනින් මෙන්න මෙහෙම මේ precipitate එකක් හදන්න පුළුවන්. මෙන්න මේ CuCl වල තියෙන මේ copper atom එකට. හරිද? මේ hydrogen ව අයින් කරලා. හරි? එතකොට මේකේ කියන්නේ මෙහෙම දෙයක් උනේ නැහැ කියලා. හරි? මේ වගේ reaction එකක් උනේ නැහැ කියලා කියන්නේ. එතකොට අපිට පළවෙනි එක අයින් කරන්න පුළුවන්. මොකද පළවෙනි එකේ මෙන්න මේ වගේ කේස් එකක් තියෙන්නේ. එතකොට එහෙම වුණොත් මේ CuCl NH3 එක දැම්මහම මේ හයිඩ්‍රජන් එක රිමූව් වෙලා ඒ වෙනුවට copper රීප්ලේස් වෙනවා. හරි. එතකොට precipitate එකක් හදනවා. right? Actually this is red color. right? red color. හරි? red color. එතකොට and it is a kind of precipitate. right? It's a kind of precipitate. Then here right? Then first answer we cannot take. Then when X is treated with acidic K2Cr2O7 solution, green colored solution is obtained. අන්න දැන් අපි දන්නවා Cr2O7 කියලා කියන්නේ මෙයා ඇවිල්ලා මොන ඒජන්ට් එකක්ද? oxidizing agent එකක්ද reducing agent එකක්ද? මෙයා ඇවිල්ලා oxidizing agent එකක්. අපි කලින් වීඩියෝස් වල කතා කරා oxidizing agent means they undergo reduction right reducing agent එකක් නම් they undergo oxidation දැන් මෙයා chromium වල ඉන්න +6 oxidation state එකේ එහෙනම් +6 oxidation state එකේ ඉඳන් තවදුරටත් chromium oxidize වෙන්න බෑ එයා reduce වෙන්න ඕනේ එහෙනම් මෙයා reduce වෙලා Cr3+ හදලා acidic medium එකේදී Cr3 වල color එක green color acidic medium එකේදී හරි එතකොට මෙයාව Cr3+ වලට convert කරන්න නම් අනිවාර්යෙන්ම මෙයා තව කෙනෙක්ව oxidize කරන්න ඕනේ. එතකොට තව කෙනෙක්ව oxidize කරන්න නම් මෙතන අපිට alcohol ටිකක් තියෙන්නේ 2 3 4 කියන answers වල හරි අපි දන්නවා දෙවෙනි එක වෙන්න බෑ. හේතුව මොකක්ද? දෙවෙනි එක වෙන්න බැරි. මොකද දෙවෙනි එකේ තියෙන tertiary alcohol එකක්.
tertiary alcohols තවදුරටත් oxidize වෙන්න බෑනේ. So second answer we cannot take the second answer. But when you consider about fourth and third අපිට fourth එකත් අයින් කරන්න පුළුවන්. ඇයි? මොකද fourth එකෙත් මෙන්න මේ වගේ terminal hydrogen කෙනෙක් ඉන්නේ alpine එකට set වෙලා. එතකොට මොකද වෙන්නේ? එතනත් මේ වගේ copper atom එක අර කලින් කියපු විදිහට replace කරලා precipitate එකක් හදනවා. හරි? ඒ නිසා අපිට fourth answer එකත් අයින් කරන්න පුළුවන්. So answer is answer number 3. Actually this one is brick red. Right? මේක අර original red මත් නෙමෙයි අර brick red color එක වගේ මේ වගේ copper එකක් මෙහෙම precipitate වුණාම හරි? So correct answer is answer number 3 for the 20th MCQ. Answer number 3. I hope all you understood my description. If you have any doubt, you can comment in the comment section. Thank you.